ප්‍රසන්න සිරුරක් ශරීරයක් ලැබලා තියෙනවා නම් ඒ ප්‍රසන්න ශරීරය ලබන්න අපිට හේතුනේ ගිය ජීවිතේ අපි වැඩපු මෛත්‍රී චිත්තයන්මයි. තේරුණාද? දැන් කාට හරි මේ ජීවිතේ ලස්සන ප්‍රසන්න පිරිමිය හෝ වේවා කාන්තාව හෝ රූපයක් ලැබලා තියෙනවා නම් ඒ රූපය ලැබුණේ අම්මා තාත්තා නිසා නෙමෙයි. තේරුණාද? අම්මා සුදු වුණා තාත්තා සුදු වුණා නිසා දරුවා සුදු වෙනවා කියන කාරණයක් ධර්මයේ නැහැ. අම්මා කළු නිසා තාත්තා කළු නිසා දරුවා කළු වෙනවා කියලා ධර්මයක් නැහැ. තේරුණාද? ඒකට දැන් එක දරුවෙක් ඉන්නවා. එයා කළුයි. නමුත් එයා කළුයි එයා ඉස්කෝලේ යනකොට දැන් ළමයියාට විහිළු කරනවා. එතකොට ඒ දරුවා ගෙදර ඇවිල්ලා අම්මාට බයිනවා අම්මේ ඔයා කළු තාත්තා කෙනෙක් බැඳ හින්දා තමයි මම කළුනේ කියලා. කළුනායි කියලා දැන් එයා දුක් විඳිනවා. නමුත් කළු තාත්තා කෙනෙක් බැඳ නිසා නෙමෙයි දරුවා කළුනේ. ඒ දරුවා ගිය ජීවිතේ ද්වේෂය වඩලා ඊට අදාළ අම්මා කෙනෙක්ගේ මව් කුසටයි එයා බැස්සේ. දැන් සුදු අම්මා කෙනෙකුට සුදු දරුවෙක් ඉපදෙනවා. ඒ අම්මා සුදු නිසා නෙමෙයි දරුවා සුදු වෙන්නේ. ඒ දරුවා පෙර ජීවිතේ මල් පූජා කරලා මෛත්‍රිය වඩලා සුදු වෙන්න තිබ්බ සංස්කාරයන් සකස් කරගත්තා. ඒ නිසා තමයි යා සුදු අම්මා කෙනෙක්ගේ මව් කුසට බැස්සේ. එහෙම නැතුව මේ කළුයි සුදුයි කියන්නේ අම්මා තාත්තා සුදු නිසා නෙමෙයි. ඒ නිසා මේ ජීවිතේ අපි ප්‍රසන්න සිරුරක් ලැබලා තියෙනවා නම් ඒක ලබන්න අපි ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කරලා තියෙනවා. අපි ගිය ජීවිතේ බෝමලු දසදහස් ගාණක් ඇමදලා තියෙනවා. අපි ගිය ජීවිතේ මෛත්‍රී තිත්‍යයන් දසදහස් ගාණක් වඩලා තියෙනවා. එහි ඵලය තමයි අපි මේ ජීවිතේ ලබන්නා වූ ප්‍රසන්නභාවය. ඒ නිසා මෛත්‍රිය තුළින් බුදුරජාණන් වහන්සේ ආනිසංස 11ක් ලැබෙනවා කියලා දේශනා කරනවා. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හිණ පේන්නේ නැහැ, දෙවියන්ට, මිනිස්සුන්ට, අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න වෙනවා, සිහිමුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. එතකොට එහෙනම් මෛත්‍රිය වැඩුවාම අපිට ලැබෙන ආනිසංස මොනවද? මේ කිව්වා වූ ආනිසංස. තේරෙනවද? එතකොට ද්වේෂය අපිව අර වගේ සතර පායන්ට වැටෙනවා වගේම මෛත්‍රිය කියන කාරණේ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගතියින් උපදින්න අපිට මේ මාර්ගය සකස් කරලා දෙනවා. ඒක තමයි මෛත්‍රී ආනිසංස.